හායි කොහොමද මගේ යාළුවේ? ඔන්න ඉතින් අද හවස් යාමේ මට හිතුණා අද කලින්ම රැට යන්න ඕනේ කියලා. ඉතින් අහන්නකෝ මන් දූවල කඩේට ගිහිල්ලා මඤ්ඤු කෝලයක් අරගෙන ආවා. ඒක ගෙනල්ලා හොඳට සුද්ධ කරලා චූටි කෑලි කපාගෙන හොඳට තම්බ ගත්තා. ඉතින් ඊට පස්සේදී ඉක්මනට බෙන්ඩර් කප් එක ගෙනල්ලා තම්බගත්ත මඤ්ඤු කෑලි ටික දාගෙන ඉතින් මං ඊට පස්සේදී පාන් පිටි හෙන් දෙක තුනකුත් දාගත්තා. අහන්නකෝ මගේ යාළුවේ මේ ගෙදරින් ගෙනාපු වල් කොකුළු බිත්තරේකුත් දාගත්ත හන්දේ. ඔන්න ඉතින් ඊට පස්සේදී හොඳට පොල් ගෙඩියකුත් ගාලා මිරිකගෙන මෙන්න මේ විදිහට මිටි කිටි ටිකකුත් දාගන්නවා. ඔන්න ඉතින් ඊට පස්සේ තමයි මේ ටික ඔක්කොම මෙන්න මේ විදිහට බෙන්ඩර් කරගන්නේ. ඉතින් බලාගෙන ඉන්නකො මගේ යාළුවේ මං කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේදී මට මතක් වුණා අපේ බෝඩිමට මීටර් 100ක් විතර ඈතින් මෙන්න මේ වගේ ලස්සන පුංචි දොලක් තියෙනවා. ඉතින් මට හිතුණා මගේ යාළුවන්ට මේ ලස්සන දොල පාර පෙන්වන්න ඕනේ කියලා. ඉතින් බලන්නකෝ කුරුල්ලෝ කෑ ගහනකොට වතුර ගලාගෙන යනකොට මගේ හිතට නම් දැනුනේ මාර සැනසීම. ඔන්න ඉතින් දොළ පාරක් බලලා ඉක්මනට දුවලා ඇවිල්ලා අර බෙන්ඩර් කරගත්ත ටික මිශ්‍රණයකින් ගානට දාගෙන දැන් මම මේකට දාගන්න ඕනේ ගම්මිරිස් ටිකක්. ඒ වගේම තමයි යාළුවේ ලස්සන පාටක් එන්න ඕන නිසා කා ටිකකුත් දාගන්න ඕනේ හන්දේ. ඔන්න ඉතින් ඊට පස්සේදී රසායන ලුණු ටිකකුත් දාගෙන මම දාගත්තා කැලි මිරිස් ටිකකුත්. ඊට පස්සේදී මේක හොඳට හැන්දෙන් කවලම් කරගන්නකෝ. මෙන්න මේ විදිහට තමයි කවලම් කරගන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේදී දූවල කුස්සියේ නාස්ටික් පෑන් එක ගෙනල්ලා මං කරේ අපේ ගෑස් ලිප උඩින් නාස්ටික් පෑන් එක තියාගත්තා. ඔන්න ඉතින් ඊට පස්සේදී මෙන්න මේ වගේ ලස්සන රවුම් දාලා ලස්සනට පුච්ච ගන්න ඕනේ හන්දේ. රත්තරන් පාට වෙනකන් පුච්චුනාට පස්සේදී තමයි අපේ කෑම එක ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ. හදාගෙන ඉවර වෙලා ගෙදර තිබුණ සුදු පාට පිඟානට දාගෙන අපේ අයියා ඊට කලින් චිකන් හදකුත් හදාගත්තා. ඒ දෙකමත් අරගෙන පුටුවක් තියලා වාඩි වෙලා අපි තුන්දෙනා අහස දිහා බලාගෙන අපි තුන්දෙනාගේ අතීතය ගැන කතා කර ඔන්න ඉතින් අපි දැන් කෑම කන්න තමා හදන්නේ රැට. ඉතින් මගේ යාළුවේ මගේ වීඩියෝ එක ලස්සනයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. මගේ ලස්සන යාළුවන්ට බුදු සරණයි.